Sampath Dassanayaka, you have 12 minutes. ගරු කතානායකතුමනි මුලින්ම කියන්න ඕන දැන් මෙතන ක්‍රීඩා ඇමති ඇවිල්ලා පම්පෝරියක් ගාලා ගියා. හැබැයි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරඟාවලිය කාවා කුසලානය කසකස්ථානයේ පැවැත්වෙනවා. ජාතික ක්‍රීඩාව ඇවිල්ලා ලංකාවේ වොලිබෝල් මේ කනිෂ්ඨ කාන්තා සහ පිරිමි දෙගොල්ලම යවන එක නවත්තලා තිනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන්. මේකට දඩේකුත් දැන් ගහන්න සූදානම් වෙලා තිනවා. ඊළඟ එක තමයි නුවරඑළිය ගිහිල්ලා මැයිපෙළපාලි තිබ්බා. මැයිපෙළපාලි තියලා කතා කරපුවත් අපි දැන් කියන්නම්. තාම කෝච්චිය නුවරට හදා ගන්න බැරුණා. සුද්ධෝ හදපු කෝච්චිය නුවරට යවා ගන්න බැරුණා. වැඩි හරියක් ද්‍රවිඩ ජනතාව නුවරඑළියේ නාවලපිටියෙන් ඉඳන් පටන් ගත්තම නාවලපිටිය රොසැල්ල හැටන් නානුවය ඔය ඔක්කොම කෝච්චියෙන් තමයි සුද්ධෝංග වතු කම්කරු ජනතාව ගමන් කරේ. මං හිතන්නේ කෝච්චිය. තාම කෝච්චිය බදුල්ලට යන කෝච්චිය දැන් මාස 8යි කෝච්චිය තාම බදුල්ලට තිය කෙසේ වෙතත් නුවරටවත් කෝච්චිය ගෙනියන්න බැරි වුණා මහා ලොකුවට කයිවාරු ගහන ආණ්ඩුවට. අපි කියන්නේ පුළුවන් නම් දුම්රිය වැඩිය ඕන වෙන මොන ප්‍රොජෙක්ට් එකක් ඕන නැහැ කරන්න අර සුද්ධෝ හදලා අපිට යාන්තම් බදුල්ලට තිබ්බ උඩරට දුම්රිය හදලා දෙන්න කියන එක මේ වෙලාවේදී කියන්න ඕන. ඒකම කියන්න ඕන මේ ආණ්ඩුව අපිට කිව්වා මේ මැයි දිනේ වෙලාවේදී කිව්වා මේ ලයිස්තුවක් ජනාධිපතිතුමා නඩුකාරයා තෝල්කෝ 4 දෙනෙක් 5 දෙනෙක් අධිකරණ ඇමති එක තෝල්කෙක් බිම්මල් රත්නායක මහත්තයා එක තෝල්කෙක් ඒ වගේ ඇමතිවරු ඔක්කොම මීටින් වල කතා කරලා ගියේ වෙන මොනවත් නෙවෙයි එන මොනවත් කතා කරන්න නෙවෙයි ගියේ ලැහැත්ති වෙලාම ගියේ කෙලින්ම මේ හිරේ දාන එක ගැන කතා කරන්න කෙලින්ම නඩුකාරයා කියනවා තෝල්කෝ කියනවා තැන් තැන් වල හිරේ දාන්න මම කියනවා මේ අනේ ඔවා කියව ඉන්න එපා ඔවා කියවලා මේ නඩුකාරෝ ඉන්නේ බොහොම පොඩ්ඩයි මේ රටේ. ඒ මිනිස්සු උගත් බුද්ධිමත් මිනිස්සු නඩුකාර තනතුරට ගිහිලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ රෙදි ගලවන්න එපා. ඒ මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා. ඕක කියන්නේ නැතුව හිමීට යවන්න ලිස්ට් එකක් අධිකරණ ඇමතුමා මේ චාමරයා වදයක් මූව දාන්න ඊළඟ නඩුවෙන්. මේ චාමර සම්පත් වදයක් ඔයා මෙන්න මූව ඇතුළට දාන්න කියලා හිමීට ඕක ලියුම් කෑල්ලක් පිටත් කරන්න නැත්තම් ගෙනල්ලා කියන්න. ඕක නැන්ද ඕක කිව්වම දැන් නඩුකාරුන්ට තීන්දුවක් දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඇයි මේක 25 වෙනිදා දෙනවා අහවලා දෙනවා ලිස්ට් එක කියවනවා ලිස්ට් පිටින් කියවනවා. එහෙම කිව්වම කොහොමද මම මේ කියනවා මේ අග්‍රවිනිශ්චකාරයාට. අග්‍රවිනිශ්චකාරතුමා මේ අවුරුදු 40ක් විතර හිටපු මිනිස්සෙක්. නොවැම්බර් මාසේ පෙන්ෂන් යනවා. එයාගේ පුතත් නඩුකාරයෙක්. අනේ අග්‍රවිනිශ්චකාරතුමා මේ අධිකරණයට අපහාසයක් වෙන විදිහට මේගොල්ලෝ කියන ඒවා කරන්න ගියොත් මේ නඩුකාර මහතුරුන්ට ටයි එකක් දාලා කෝට් එකක් දාලා බෙන්ච් එකේ වාඩි වෙන්න විදියක් නැහැ මේගොල්ලෝ නඩු තීන්දුව කියලා ඉවරයිනේ. මේගොල්ලෝ ලැජ්ජයිනේ මෙහෙම වුණොත් මේ අධිකරණයට මොකද්ද වෙන්නේ අපහාසයක්. ඒක නිසා මම අග්‍රවිනිශ්චකාරතුමාට කියනවා ඔබතුමා පත් කරන්න මේ සජිත් ප්‍රේමදාසත් ඡන්දේ දුන්නා. අර අජිත් බී පෙරේරාත් ඡන්දේ දුන්නා. මෙතන ද්‍රවිඩ සන්ධානෙත් ඡන්දේ දුන්නා. මේගොල්ලෝ ඔක්කොම මේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඡන්දේ දීලා තමයි ඔබතුමා පත් කරේ. මේ ආණ්ඩුව විතරක් අග්‍රවිනිශ්චකාරයා පත් කරේ නෑ. ඒක නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන මේවා කියන්නේ තුව වැඩක් කරනවා නම් අපි හිරේ දානවා නම් ඒක හොරෙන් ලියුම් කෑල්ලක් හරි දාලා ගෙන්නලා කියලා මේ චාමර සම්පත්ව ඇතුළට දාන්න මූ හරි වදයක් කියලා ඒක ඒ විදියට කරන්න. මේක මේ මෙයි රැලි වලයි පාරවල් ගානේ නඩු තීන්දුව කියව හිටියම මේක ආණ්ඩුවට හොඳ නැහැ. ඊළඟ එක තමයි ඔතන ඉඳන් නෑ ඒක කමන්නේ දයාසිරිමයි එක පස්සේ බලාගමු ඒක මොන හරි ඒක වෙන දෙයක්. ඔබතුමා ඒක පටලවන්න හදන්න එපා මෙතන. ඊළඟ එක තමයි මේ 2019 ඔබතුමාගේ ජනාධිපතිතුමා ඔය පුටුවේ ඉඳන්ම කිව්වා බිමල් රත්නායක මහත්තයා ඔතන ජනාධිපතිතුමා ඔතන. ගිය සැරේ අයවැය පොත අරගෙන අයවැය කතාව බලන්න. කිව්වා අනියම් සේවකෝ සියලු දෙනා 2026 වෙනකන් 25 වෙනකන් හිටපු සියලු දෙනා ස්ථිර කරනවා. මාස 6කට දැන් 2019 9යි 10 වෙනකන්. ඒක අර මෛත්‍රීපාල සිරිසේන ගහපු ගැසට් එකට. එහෙම වුණොත් 3000 ගාණක් ස්ථිර වෙන්නේ. අනිත් කට්ටිය ස්ථිර වෙන්නේ නැහැ. වැඩක් කරනකොට ටිකක් හිතලා බලලා කරන්න. මේ කියන විදිහ එකක් හරි ඔය කියන කටින් කියන ජනාධිපතිතුමා කියන ඒවා එකක් හරි ක්‍රියාත්මක කරවන්නකෝ. ඊළඟ එක තමයි මේ පොලිසිය ඇමතුමා. ඔබතුමා ගැසට් එක ගහලා තියෙනවා WPC ලාට. මොකද්ද ගණිතයට C, ඉංග්‍රීසි C, විද්‍යාව C. ඊළඟ එක මොකද්ද අවුරුදු 24න්. අවුරුදු 24ක් 18ක් කියන්නේ ගැසට් එකේ සාමාන්‍යයෙන් ළමෙක් හිතන්නේ නැහැ දැන් ජොබ් එකකට එන්න. පොලිසියට ගන්න අඩුම වශයෙන් 28 කරන්න. මොකද දැන් PC ලා ගන්න ගැසට් එකක් ගහලා තිනවා. අපේ කාලේ වගේ නෙවෙයි. අපේ කාලේ වගේ ළමයි අවුරුදු 18න් 20න් පොලිසියට බැඳෙන්නේ නැහැ. ළමයි පොඩ්ඩක් ඇවිදිනවා ක්ලාස් යනවා අර වගේ යනවා මේ වගේ ගිහිල්ලා අඩුම වශයෙන් අවුරුදු 23 වෙනකන්වත් කල්පනා කරනවා ගෙවල් වල ඉඳන් අවුරුදු 24 වෙනකන්වත් කල්පනා කරනවා මම ජොබ් එකකට යනවද?
අපේ කාලේ නම් අවුරුදු 18 19 වෙනකොට ආර්ථික ප්‍රශ්න ආවම කොහේ හරි ජොබ් එකකට යන්න උත්සාහ කරනවා. මේක මේ සභානායකතුමා අවුරුදු 24න් පොලිසියට බඳින්න කැසට් එකක් ගහලා. ඊළඟට පොලිසියට මේ කාන්තා පොලිසියට ගහලා තියෙන සුදුසුකම් බලන්නකෝ. මේ සුදුසුකම් තියෙන මිනිහ පොලිස් කාන්තාවක් වශයෙන් එයිද? නැත්නම් මේ සුදුසුකම් තියෙන මිනිස්සු පොලිසිය රාළහාමි වශයෙන් බැඳෙයිද? පොලිසිය රාළහාමිට ඒ කාලේ ASP සුදුසුකම් දාලා. අවුරුදු 24ක් නෙවෙයි. පොලිසිය බාර ඇමතුමා පොලිසියට 40000ක් අඩුයි. හෙට අනිද්දා පොලිසිය වහන්න වෙලා තියෙන්නේ. ගැසට් එක අඩුම වශයෙන් 28වත් කරන්න. අවුරුදු 28වත් කරන්න. නැත්තම් මේක ඔයාට පොලිසියට බඳ ගන්න බැරි වෙනවා. තරුණෝ එහෙම එන්නේ එකපාර පොලිසියට. ඊළඟ එක තමයි මේ ජාතික හැඳුනුම්පත්. ජනාධිපතිතුමා මෙන්න මෙතන ඉඳලා කිව්වා මේ හැඳුනුම්පත් ඉන්දියාවට අපි දෙන්න. රනිල්ගේ ආණ්ඩුව ඔතන ඉඳන් රනිල් කතා කරනකොට ජනාධිපතිතුමා මෙතන ඉඳන් කිව්වේ ඕගොල්ලෝ කරන්න යන්නේ මේවා ඉන්දියාවට දීලා රටේ තොරතුරු ඉන්දියාවට දෙනවා කියලා. මෙතන ඉඳන් කිව්වේ ජනාධිපතිතුමා අපි ඔතන. ඒක දැන් බලන්න බිලියන 5යි. 0.3ක් මේ ආණ්ඩුවේ මුදල් වෙන් කරලා තිනවා ඩිජිටල් හැඳුනුම්පත වෙනුවෙන් ලංකා රජය බිලියන 5.3ක් වෙන් කරලා තියෙනවා. හැබැයි ඒක නන්දලාලා දැන් ඕගොල්ලෝ මැඩ්‍රාස් සිකියුරිටි පින්ට්‍රස් එකට දෙන්න දැන් ටෙන්ඩර් වහලත් ඉවරයි. ඒක ඉන්දියාවට දෙන්න. අනේ ඒක කරන්න යන්න එපා. ඕගොල්ලෝ ඉන්දියාවේ පන්ති 5 කරා ඒ කාලේ බිම්මල් රත්නායක මහත්තයලා පන්ති 5ේදී ඉන්දියානු ව්‍යප්තවාදය ගෙනාවා. ඉන්දියානු ව්‍යප්තවාදයෙන් ඉන්දියාවේ බඩු ගේන්න එපා කිව්වා. හැබැයි ඉතින් දැන් මොකද්ද? හැඳුනුම්පත ඕගොල්ලෝ හැඳුනුම්පත එකතු කරපු මිනිස්සු ඉන්දියාවෙන් මොන මගුලටද හැඳුනුම්පත හදන්නේ? නිසා හැඳුනුම්පත වහාම හැඳුනුම්පත හදන එක නවත්තන්න ඉන්දියාවට දැන් මේක මොකද ඇඟිලි සලකුණුත් නෙවෙයි. ඇඟිලි සලකුණු තියලානේ කරේ. කළු ඉංගිරියාව බල්ලා තමයි ඩිජිටල් හැඳුනුම්පත හදන්න යන්නේ ඉන්දියාව හරහා. ඉතින් මේක නිසා මේවා අපි කිව්වට කමන්නේ අපි හිරේ දාන්නට කමන්නේ. මොකද දැන් අපි හිරේ දාන එක දැන් මේගොල්ලෝ ලයිස්තු හදලා ඉවරයි අපි හිරේ දාන්නේ. මම දැන් ආයේ ලෝයස් ලල්ලන්නේ නැහැ. මොකද අපරාධනේ ලෝයස් ලල්ලලා. ලෝයස්ලට සල්ලි දෙන්නේ ආයේ. දෙන එක වැඩක් නැහැ නේ. අයි මේගොල්ලෝ ලයිස්තු හදලා කියවනවා එක තැනක ඊයේ අපේ සෞඛ්‍ය ඇමතුමා කියන චාමර සම්පත්. ඊළඟට අපේ අධිකරණ ඇමතුමා කියනවා අර චාමර සම්පත් අර බදුල්ලේ එක්කෙනා. එයා ඔන්න ඉතින් නම් දැන් ලයිස්තු නඩු නම්බර් ඔක්කොම කියලා ඉවරයි. එහෙනම් මං ආයේ ලෝයස් අල්ලන්නේ. මං අල්ලලා හිටියේ ඔයාගේ ගුරුනාන්සේ. ඔයා වැඩ කළෙත් එතන තමයි. ඔයාගේ ගුරුනාන්සේ තමයි මං අල්ලලා හිටියේ. ඉතින් ඒක නිසා මං නම කියන්නේ හොඳ නෑනේ. මං කියනවා ගුරුනාන්සේට ඔයාගේ ගිහිල්ලා ඔයාගේ ගෝලයා කියනවා මෙහෙම අපිට නඩු දානවා. පොක්ටස්ලා ඕනේ නෑනේ. ආයේ පොක්ටස්ලාට සල්ලි දෙන්නේ නෑ. ආයේ ඕනේ නෑ. අපි ගිහිල්ලා හිටගෙන ඉන්නවා ඕන නඩුවක් කතා කරලා මේගොල්ලෝ කියන විදිහට ඇතුළට දායි. අයියා අකෝ සල්ලි දෙන්නයි ඇතුළට යන්නයි දෙකක් කරන්න පුළුවන්ද? සල්ලි දෙන්නයි ඇතුළට යන්නයි දෙකක් කරන්න පුළුවන්ද කියන්නකෝ? දැන් හිරේ යන්නයි සල්ලි දෙක එක්කෝ සල්ලි එක්කෝ හිරේ. මේක මාර ගෙලියන්නේ. මේක ජනාධිපතිතුමයි බිම්බල් රත්නායකයි ඔක්කොම කියනවා සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ. එක්කෝ හිරේ නම් හිරේ සල්ලි නම් සල්ලි. ඊළඟ එක තමයි වැදගත් එකක් තියෙනවා මේ ඊළඟ එක මේක අහන්න ඕන තව එකක් වාර්ෂික බලපෑම බිම්බල් රත්නායක මහත්තයා අපි කිව්වම මේව හොයලා බලන්න ආණ්ඩුව මේව හොයලා බලන්න මේ වාර්ෂික බලපත්‍ර දැන් තියෙනවානේ අවුරුදු 30 ඉවර වුණාම අවුරුදු 99 ඉවර වුණාම වාර්ෂික බලපත්‍ර අලුත් කරන්න ඕන දැන් පොළොන්නරුවේ පැත්තෙන් අලුත් එකක් ඇවිල්ලා තිනවා ඇමතුමාගේ ගෝලෙක් කියනවා වාර්ෂික බලපත්‍ර අලුත් කරන ක්‍රමය අපි කරනවා වාර්ෂික බලපත්‍ර 3000ක් විතර ඇවිල්ලා දැන් ඉඩම් එකේ ඉඩම් කොමසාරි ජෙනරාල් එකේ එකක්වත් අලුත් කරන්නේ නැහැ එක්කෙනෙක් දාලා ඉන්නවා සම්තින් ඉල්ලන්න මම කියන්නේ හොයන්න ඕගොල්ලෝ කණ්ඩායමක් දාන්න බලන්න ඕගොල්ලෝගේ ආණ්ඩුවට මේවා එයා සම්තින් දුන්නාම එයා කියනවලු ඔයාගේ වාර්ෂික බලපත්‍රය අපි හදලා දෙන්නම් මේ අලුත් කරලා දෙන්නම් සම්තින් එක ඕන කියලා ගෝලෙක් නම ඔයාට කියන්නම් වෙනමම ලියලම දෙන්නම් නමත් එක්කම දෙන්නම් ඉඩම් ඇමතුමාගේ ගෝලෙක්ම සභානායකතුමාට නමත් එක්කම දෙන්නම් ඒක නිසා ඒ බලපත්‍ර එකක්වත් දැන් ඉඩම් බලපත්‍ර සමහරු හෝටල් හදාගෙන ඉන්නවා සමහර මිනිස්සු ඒ වගේ ව්‍යාපාර කරනවා ඒවා අලුත් කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට කරගෙන යන්න ණය ගන්න අරව ගන්න මේවා ගන්න රටක් දියුණු වෙන්නේ සභානායකතුමා ඒ රට දියුණු වෙන්න රටේ මිනිස්සු වැඩ කරන්න ඕන රටේ මිනිස්සු දැන් අර අපේ කවුද අපේ ඇමතුමා කිව්වා ණය දුන්නලු පොලි නැති අපිට නම් කවුරුත් හම්බුන්නේ නැහැ ඒවා ඉන්දියාවේද මේ ලංකාවේ ක්‍රියාත්මක වුණාද වෙන රටක ක්‍රියාත්මක වුණාද මේ ක්‍රියාත්මක වෙනවා නම් අපිට ලිස්ට් එක දෙන්න අපිත් දන්නවනේ අපිටත් ඒක කියන්න බලන්න බලන්නකෝ ආණ්ඩුව දුන්නා කියලා අපිටත් ඒක කියන්න පුළුවන් මේ ආණ්ඩුව හොඳයි අන්න ණය දෙනවා ගිහින් ගන්න මේව ඕවා ඉතින් ඔක්කොම මාලිමාවටම බෙදා ගන්න එපා දැන් ආයෙ කිව්වා ගෙවල් 20000ක්
කොහෙද හැදුවා කියලා. හැබැයි අපිට නම් තාම අහුවෙන්නේ නැහැ කොහෙවත්. ප්‍රේමදාස හදපු ගෙවල් නම් අහුවෙනවා යන තැන. හරි? ප්‍රේමදාසගේ ගෙවල් නම් ඔය යන තැන දැන් අපේ පැත්තේ අපේ බණ්ඩාර වෙලාසනේ මගේ මధుරගම, මිල්ලගම. දැන් ඔය වගේ මේ ගම්මාන තියෙන ප්‍රේමදාස ගම්මාන. මෙයාගේ මේ තාත්තා හදපු පළවෙනි ගම කොහෙද කියලා දන්නවද? ඈ ගල උඩ. අන්න එතන තමයි අලු ටික තියෙන්නේ. ගල උඩ. ගල උඩ වියලුව මැතිවරණ කොට්ටාසේ ගල උඩ වාසනාගම තමයි පළවෙනි ගම ප්‍රේමදාස හදපු ගම. අන්න ප්‍රේමදාස මේ ප්‍රේමදාස හදපු ගෙවල් නම් තියෙනවා. හැබැයි තාම අනුර කුමාර හදපු ගෙවල් නැත්නම් බිම්මල් රත්නායක හදපු ගෙවල් මේ තාම අපිට අහුවෙන්නේ නැහැ. හදලා පෙන්නන්න. අර පොළොන්නරුවේ රාජ්‍ය naayaka ඕගොල්ලෝගේ රාජ්‍ය naayakaට මේ දිස්ත්‍රික්ක තියෙන්නේ මෙච්චරයි කියලා උගන්වන්න අප්පා. දිස්ත්‍රික්ක 26ක් තුවා මේ මිනිස්සයා. දිස්ත්‍රික්ක 24යි තියෙන්නේ. යටි උගුරෙන් කෑ ගහලා දිස්ත්‍රික්ක 24කින් අපේ රටේ බලය පෙන්න ඉන්දියාවේ දෙකක් එකතු කරලා දන්නේ නැහැ. හෙට අනිද්දාට තියෙන කච්චදී උදූපතත් කෙලවලා ගයි දන්නේ නැහැ. දැන් විජේ ඇවිල්ලා තියෙන්නේ. විජේ කච්චදී උදූපතට අර මැතිනීට පින් සිද්ධ වෙන්න ගත්ත කච්චදී උදූපතට හෙට අනිද්දා විජය කෙලීද කියලා අපි දන්නේ නැහැ. දැන් හැබැයි ඕගොල්ලෝ කිව්වා වගේම විජෙත් පච කෙලලා ඕගොල්ලෝගේ රත්තරන් දෙනවා අරවා දෙනවා කියලා මිනිහත් තරන් තියෙන්නේ. මිනිහටත් හෙට අනිද්දාට විජේටත් කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ මොකද තමිල්නාඩුව නැද්ද? ඒක නිසා මීළඟ එක නෙවිල් පෙනාන්දු රෝහල. මේ නෙවිල් පෙනාන්දු රෝහල සම්බන්ධව ඕගොල්ලන්ට මේ ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද නෙවිල් පෙනාන්දු රෝහල සම්බන්ධ උද්ඝෝෂණ උපවාස ස්ට්‍රයික් ඔක්කොම කරේ ඕගොල්ලෝ. හැබැයි Honorable Chamber Sampath, your time is over. නෙවිල් පෙනාන්දු රෝහල එයාපෝස්ට් එකට දෙන්න යනවා. එයාපෝස්ට් එකට මේ එයාපෝස්ට් එකේ වැඩේ කරන්න කියන්නේ. නෙවිල් පෙනාන්දු රෝහල ජයවර්ධනපුර රෝහල වගේ හදන්න පුළුවන් රෝහල. දැනට නෙවිල් පෙනාන්දු රෝහල කරගෙන යනවා. ඇඳම් 500ක් තියෙනවා. හොඳ විශේෂඥ වෛද්‍යවරු වෙනවා. නෑ මේක ඉල්ලනවා එයාපෝස්ට් එක. ආරක්ෂක මේ ලේකම් එයා එයාපෝස්ට් එකේ හිටියා කියලා එයාට ඉස්පිරිතාල දෙන්නයි තියන්නේ නෑ. එයාට ආරක්ෂක ලේකම්කම දුන්නට කමන්නේ නෑ. නෙවිල් පෙනාන්දු රෝහල ඉල්ලනවා ඒක දෙන්න එපා. ඒක රජයේ මේ මහ භාණ්ඩාගාරේ මුදල් ගෙවලා නෙවිල් පෙනාන්දු රෝහල අරන් දුන්නේ. අරගෙන තියෙන්නේ. මේක ලාභ ගන්න. ජයවර්ධනපුර වගේ හොඳට හදලා මේක සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ 50ට 50 හරි තියාගෙන මේක හදලා මේකෙන් වාසියක් ගන්න. මේක මොකටද එයාපෝස්ට් එකට දෙන්නේ? එයාපෝස්ට් එක ඉල්ලන ආමිය එක ඉල්ලන ඒවා දෙන්න. මොකද දැන් දියතලාවේ හැම ඉඩමම ආමිය කරන් මේව ගහලා. මිනිස්සුන්ට එළවලුව ගහ කරන්න නැහැ. ඒ වගේ ඒ නිසා මගේ කාලේ ඉවරයි. නෙවිල් පෙනාන්දු රෝහල බේර ගන්න කියන ඉල්ලීම කරමින් මන් නිහඬ වෙනවා. Honorable Najit Indika, you have 10 minutes.